ඉතින් කොහොමද guys channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම ඔයගලන්ට පොරොන්දු වුණා වගේම Lego set 3 review එකක් කරන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් අපි මේ set තුනෙන් අපි අද මේ Lego set එක review කරමු. මේ දෙක පැත්තකින් තියාගත්තා. ඉතින් මේක තමයි අද අපි review කරන්න යන්නේ. ස්පෙෂල් ආම කියලා මෙතන ගහලා තියෙනවා. පෙට්ටියේ විස්තර ගත්තොත් එහෙම ඊට පස්සේ මේක හදපු කම්පැනි එක Lily Brother කියලා ගහලා තියෙනවා. ඊපස්සේ 6+84 pieces කියලා තියෙනවා. ඒ කියන්නේ මේ Lego set එකට pieces ඔක්කොම 84ක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ අපේ 1 කියලා තියෙනවා. ඒක පොඩි ඩීටේල් එකක් තියෙනවා. ඒකයි මේ පැත්තෙත් එක්ක පොඩි ඩීටේල් එකක් තියෙනවා. ඒක වීඩියෝ එකේ අන්තිමටම කියන්නම්. ඉතින් මේ පැත්තේ ගත්තොත් එහෙම අපේ ප්‍රොඩක්ට් එකේ ලස්සන පින්තූරයක් උයි මෙතන කම්පැනි එකයි දීලා තියෙනවා. ඉතින් මේ පැත්තේ තියෙනවා collect 6 models combined in one කියලා. ඉතින් මේ රොබෝ හදන්නේ කොහොමද? ඒකේ විස්තර මම ඔයගලන්ට වීඩියෝ එකේ අන්තිමටම කියන්නම්. ඉතින් අපි වැඩි කතා නැතුව පෙට්ටිය ඇතුළේ අරලා බලමු මොනවද තියෙන්නේ. හරි. පෙට්ටිය පොඩ්ඩක් දැන් පැත්තකින් තියාගන්නවා. ඉතින් අපේ පීසස් ටික ඇවිල්ලා තියෙනවා මෙහෙම ලස්සන පොලිතින් බෑග් එකක ලස්සනට සීල් කරලා ඇවිල්ලා තියෙනවා. අපි එකක් පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ මෙතන අපේ ඕන මැනුවල් එක තියෙනවා. ඒ කියන්නේ අපේ step by step guide එකක් තියෙනවා මේ කොහොමද මේ Lego set එක හදන්නේ. කෑල්ලෙන් කෑල්ලම set කරන විදිය තියෙනවා. හරිම clear විදියට instruction එක දීලා තියෙනවා. අපිට එතකොට ලේසි වෙනවා මේ Lego set එක හදාගන්න. ඒ වගේම මෙතන sticker card එකකුත් දීලා තියෙනවා. අපි set එක හැදුවාම අපිට ඒක අලවන්න පුළුවන් විදියට.
ඉතින් ඔන්න අපි බයික් එකේ වැඩ භාගයක් 3 කාලක් විතර ඉවර කරගෙන තියෙනවා. ඉතින් මේ ඉන්ස්ට්‍රක්ෂන් එක නම් හරිම ක්ලියර්. ඇත්තටම වටිනවා. හොඳට අපිට මේ බිල්ඩින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. හොඳ ගයිඩ් එකක් දෙනවා අපිට මේ ලෙගෝ සෙට් එක හදන්න. ඊට පස්සේ මේ පීසස් ගැන කතා කරොත් එහෙම හරිම ක්වොලිටි. ඒ කියන්නේ හැලෙන්නේ නැහැ. තද වෙලා හොඳට හිටිනවා. විශේෂයෙන්ම මේ වගේ අඩුවට සාමාන්‍ය බජට් එකට ගන්න පුළුවන් ලෙගෝ සෙට් එකක් ගත්තාම හොඳ පීසස් වල හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් මේක අපිට අන්තිමට මෙන්න කෑලි 3ක් විදිහට. ඉතින් අපි මේ කෑලි 3ත් එකතු කරගෙන බලමු බයික් එකේ ලුක් එක කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි බයික් එක එන්නේ. ෆයිනල් ෆිනිෂින් ලුක් එක එන්නේ මේ විදිහට බයික් එකේ. ඉතින් පොලිස් බයික් එකක් වගේ තමයි මේක තියෙන්නේ. ඉතින් අපිට තව එකම එක පුංචි වැඩ ඉතුරු වෙලා තියෙන්නේ මේක මේ ස්ටිකර්ස් ටික අලව ගන්න. ඉතින් අපි ස්ටිකර්ස් ටිකත් අලවගෙනම බලමු. මේ චූටි ලෙගෝ සෙට් වල ස්ටිකර් අලවන්න ගියාම ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද මේක නිකම්මට හරි අතින් ලිස්සුවොත් එහෙම වැරදි තැන ඇලවුනොත් එහෙම අපිට ආයේ මේක ගලවන්න ගියොත් එහෙම ස්ටිකර් එක කැත වෙනවා. ඉතින් පරිස්සමින්ම ස්ටිකර් එක අලව ගන්නකොට අලව ගන්න ඕනේ. ඉතින් අපි අනිත් පැත්තේ ස්ටිකර් එක අලව ගමු. පොලිස් කියලා තමයි ස්ටිකර් එකේ තියෙන්නේ. ඔන්න ස්ටිකර්ස් ටිකත් අපි ඇලෙව්වා. මේ විදිහට පොලිස් කියලා තමයි ස්ටිකර්ස් වල තියෙන දෙපැත්තෙම. ඉතින් හරිම ලස්සන ලෙගෝ සෙට් එකක්. පොඩි බජට් එකට ගන්න පුළුවන් ලස්සන ලෙගෝ සෙට් එකක්. ලෙගෝ කලෙක්ෂන් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඩිස්ප්ලේ එක විදිහකට තියන්නේම හොඳයි. ඒ කියන්නේ බජට් එකට අතේ තියෙන ගානට ගන්න පුළුවන් හොඳම ලෙගෝ සෙට් එකක් විදිහට තමයි මම මේ ලිලේ බ්‍රදර් එකේ කම්පැනි එකේ ලෙගෝ සෙට් කියන්නේ මම කලිනුත් මේ කම්පැනිම ලෙගෝ සෙට් එකක් රිවිව් කරා. ඉතින් ඔන්න පොරොන්දු වුණා වගේම පෙට්ටිය පිටිපස්සේ විස්තරය ගත්තොත් එහෙම මෙතන මේ තියෙන වාහන 6න් මේ තියෙන්නේ දැන් මං ගාව තියෙන ඒ 6න් 4ක්. ඔයාලට මතක ඇති මේක මම කලින් වීඩියෝ එක රිවිව් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ 6න් මං ගාව 4ක් තියෙනවා. ඉතින් මං ගාව තව 2ක් නැහැ. ඉතින් ඔයාලට වෙනවා මේකේ ඉලක්කම 5 ගහලා තියෙනවා. ඊට පස්සේ අද රිවිව් කරපු එකේ 1 කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ 3 කියලා තියෙනවා. 4 තියෙනවා. එතකොට දැන් 1 2 3 4 5 6 තමයි තියෙන්නේ. මං ගාව 4යි 3යි 5යි 1යි තමයි තියෙන්නේ. ඉතින් මං ගාව නැත්තේ 2යි 6යි විතරයි. මේ ලක්කන් ටික තමයි මං ගාව තියෙන්නේ මේ වාහන ටිකත් එක්ක. ඉතින් මේ වාහන ඔක්කොම ටික අපිට එකතු කරලා මේ රොබෝව හදන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අපිට කම්පිටිෂන් එකක් විදිහට තියෙන්නේ මේ ඔක්කොම ටික අපි ගත්තොත් එහෙම මේ ඔක්කොම එකතු කරලා මෙන්න මේ රොබෝව හදන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට මේ ලෙගෝ සෙට් තුනේ රිවිව්ස් ගේනවා. ඉතින් මම අර ලෙගෝ සෙට් දෙකත් ඉක්මනින්ම අරගෙන ඔයගලන්ට මේ දෙකත් රිවිව්ස් ගේනවා. ඉතින් ඕගලන්ට මේ ලෙගෝ සෙට් වලයි මේ ට්‍රාන්ස්ෆෝමර් හදන වීඩියෝ එක බලන්න ඕන නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඉතින් මගේ channel එක හොඳ නම් මම මේ කරන වැඩ හොඳයි නම් subscribe කරන්න. ඉතින් මේවා ගැන interest වෙලා ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට share කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් comment එකකුත් දාගෙනම යන්න.